ඇවිලින්නේ ගෙදරට බඩු ගන්න. සල්ලිත් අරගෙන ආවේ. ඊළවල මොනවද ගන්න තියෙන්නේ? මොනවද අඩු බඩු කියලා. දත් බුරුසු. කොයි කටද? අච්චරයි දත් බෙත්ත. මෙතනින් එළියට ගන්න එක තමයි බැරිම වැඩේ. ඕව දැක්කොත් බෑ බේරෙන්න. පාරකට ටිෂු එකක් මේක හොඳයි. 175. මේකත් හොඳයි. ඒකෙන් හිත දාන්නක බොඩි වොෂ් එක මේක ගන්න. ඊයකනේ ගන්න. අපේ නෝනාගේ හොබි එක ගන්න. ලැට් එක හොදන්න එකක් ගත්තා. ඊට පස්සේ අපේ නෝනාගේ හොබි එක වෙනුවෙන් මේකකුත් අද අරන් දෙනවා. වොෂින් මැෂින් පවුඩර් ලික්විඩ්ස්. තුදු අම්මියට පවුඩරුයි මොනවද මේවට කියන්නේ? ඕඩි කොලොනුයි ගන්න ඕනේ. බලු හමුදාවට බිස්කට් ගත්තා. නැත්තම් බේරුමක් නැහැනේ. මේක උස්සන් යන බැරි හින්දා මෙතනින් තිබ්බා. පවුඩර් එකක් ගත්තා. තව මොනවද ගන්න? ඉස්සර නම් හැමදාම මැගි එකක් ගන්නවා. පස්සේ පිළිකා කියලා දැනගත්තට පස්සේ ගන්නෙ නෑ. මිරිස් කුඩු 3-5. dah dahan tangan ko මේක ගම්බිරිස් ගෙදර තියෙන මේ තියෙන ගම්බිරිස් කෙලින් හදන්නේ ගානකට අයිස්ක්‍රීම් අරගෙන මේ පැත්ත බලන්න එපා මේ පැත්ත බලන්න එපා නෝ මාත් එක තමයි බැරි කණි ගන්නෝ ආයි දානවද ඒක හොඳයි ආයෙ තුල දානවා ගෙදර ගිහිල්ලා වැඩි හරියක් ගන්නේ බලු පැටවුන් යවුවේ වැරදිද ගාලා තියෙන්නේ හරි ඔව් බඩු වරගෙන ආවද අපේ ලෝණ කඩේ ගිහිල්ලා සාස් ඔයා ඉන්න යන්නේ බඩු වරන් ඉවරයි අද ඉතින් 8400 ගානක බිල 8100 ගානකට අඩු වුණා ඩිස්කවුන්ට් වලට ඩිස්කවුන්ට් ඉතින් ඔයගොල්ලෝ දෙන්න කීල්ස් එක වැත්තේ ටිකක් අඩුවට මොනවා හරි ගන්න පුළුවන් තියෙනවා ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් එක වැටෙනවමයි මේ රුපියල් 5000 එකතු වෙලා අන්තිමට ඒවත් කාඩ් එකෙන් කපා ගන්න පුළුවන් මැච් එකක් ගහ ගන්න පුළුවන් ඉතින් අන්න අර ඇන්ටි හරි එතන ගත්තා බීම එහෙනම් අපි ගියා ආයි දවසක හම්බෙමු උස්සරයි